දෙවියන් වහන්සේ යහපත්, උන්වහන්සේ කරුණාව සදාකල් පවතී. ගෞරවනීය පූජකවරුනි, කිතුණු සභා නායක නායිකාවනි, අප ජීවත් වෙන රටට මේ පැයේදී යාඥාවක් අවශ්‍යයි. තනි සභාවන්, නිකායන් යාඥාවේ නිරණ බව අපි දන්නා වූ කාරණාවක්. නමුත් ශ්‍රී ලංකා දේශය තුල ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය නැමැති සභාව එකතුව යාඥා කරන කල්ලි එහි තිබෙන බලපෑම අතිශයින්ම බලවත් බව ඔබ දන්නා වූ කරුණ. එම නිසා මාර්තු මාසයේ 23 වෙනිදා රාත්‍රී 7:45 සිට රාත්‍රී 9:30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ යාඥාවක් සම්පූර්ණ කිරීමට ඔබත් මාත් සම්බන්ධ වීම අත්‍යවශ්‍යයි. එම නිසා මාගේ යටහත් ප්‍රේමණීය ඇරයුම එදින රාත්‍රී 7:45 සිට 9:30 දක්වා අප විසින් ඔබ වෙතට එවන ලද මෙම Zoom ලින්ක් එක හරහා සම්බන්ධ වෙන්න. නායක නායිකාවන් මෙන්ම බැතිමතුන්ද ගෝලත්වය එවාගේම දෙවියන් වහන්සේට යාඥා කිරීමට අපි එකතු වෙනා වූ සියල්ලෝම එකතුව මේ Zoom තාක්ෂණය හරහා මේ යාඥාව කරමු. ශ්‍රී ලංකාවටත් ලෝකයටත් පිළිතුරක් ලැබෙන පිණිස ඔබ මේ දවසේදී සම්බන්ධ කරගනිමින් එක්සිත් වීමේ බලාපොරොත්තු ඇතුව අපි නිහඬ වෙනවා. මා ඔබේ සහෝදර කුමාර මෙන්ඩිස්.